Hi guys, welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලෙකට පස්සේ ලොග් එකක් අරන් ආවා. මට නම් අද හරීම කම්මැලි දවසක්. මම මේ දවස් ටිකේම ටිකක් කම්මැලි කමින් තමයි හිටියේ. ඒ නිසා දවසේ කරගන්න ඕනේ වැඩ ටිකවත් හරියට කරගන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් මං කිසිම වැඩක් කරේ නැහැ. ඒක නිසා මම ඩේලි ප්ලෑන් එකක් හදාගත්තා. මේක ඩේලි ප්ලෑන් එකක් කියලා කිව්වට මේකේ දවසේ වැඩ ටික විතරක් නෙමෙයි තියෙන්නේ. මට කරන්න ඕනි හොඳ පුරුදු එතකොට මගේ දවසේ පුරුදු කිහිපයකුත් ඇඩ් කරලා තමයි මම මේක හදාගත්තේ. මම මේකට හරි දාන්න ඕනි නිසාම ඒ වැඩ කරනවා. එතකොට කොහොමද මගේ දවසේ නිකම්ම ප්‍රොඩක්ටිව් වෙනවා. මම මේක අද තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ මම සතියම් එක දිගට කම්මැලිකමේ ඔහේ ගෙවපු නිසා මම ඊයේ රෑ හිතුවා මේ වගේ එකක් හදාගත්තා නම් හරි කියලා. මම ඊයේ රෑ තමයි මොනවද මේකට ඇඩ් වෙන්න ඕනි කියලා හිතලා වෙන කොලයක ලියලා තිබ්බේ. ඉතින් අද තමයි මේකේ පළවෙනි දවස. හැබැයි මම මේ ලෝකේ එඩිට් කරද්දි මම මේක දවස් 7කට වඩා කළා. ඇත්තටම මේක හොඳයි. මම වෙනදට වඩා හොඳ පුරුදුත් කරනවා. මේක හදාගත්තේ දවසේ ඉඳන් වෙනදට වඩා හොඳට ගොඩාක් ප්‍රොඩක්ටිව්ව මගේ දවස ගෙවෙනවා. ඔයත් කිසිම වැඩක් කරන්න නැතුව ඔහේ කම්මැලිකමේ ඉන්න කෙනෙක් නම් මේක හදලා බලන්න. මොකද මට මේක 100%ක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මට නම් මේක ගොඩාක් උදව් වුණා මගේ දවස ප්‍රොඩක්ටිව්ව ගෙවන්න. මේක ගැන විස්තරයක් මම ලොග් එක අවසානයේදී ඔයාලට හරියට කියන්නම්. මෙන්න මේක තමයි මම ඊයේ හදාගත්තේ. ඒකයි මම අද උදේ 8:30ට නැගිට්ටේ. මං අද 8:30ට නැගිට්ටා. වෙනදට නම් අපේ අම්මා ගොටු කළ හදලා දෙනවා. හැබැයි අද හදලා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට වැරදි දාන්න උනා. අයියෝ ළමයි මට තාම කම්මැලි. මන් දන්නේ මට මේ දවස් ටිකේ මෙහෙමයි. මට විතරක් නෙමෙයි මං හිතන්නේ අනිත් අයටත් මේක ඇති. ටිකක් දවල් වෙනකොට කම්මැලිකම නැති වෙයි. එතකම් මම චිත්‍රයක් අඳිනවා කියලා හිතුවා. කොහොම හරි ඒ චිත්‍රෙත් බාගට තමයි ඇන්දේ. මම ඒක සම්පූර්ණයෙන් ඇඳලා වෙන ලොග් එකකදී ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මම මගේ රූම් එක අස් කරන්න ගත්තා. දැන් නම් මගේ කම්මැලිකම ටිකක් නැති වෙලා. මේ දවස් ටිකේම රූම් එක අස් කරේම නැති නිසා රූම් එක ගොඩාක් අවුල් වෙලා තමයි තිබ්බේ. එතකොට ඉතින් මට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. කොහොම හරි මට දවල් වෙද්දි පාඩම් කරන්න හිතුණා. මට පාඩම් කරන්න හිතුනේ ගමම්ම මම පාඩම් කරන්න පටන් ගත්තා. මොකද විනාඩි 5-10ක් එද්දි ආයෙත් ඒ ආසාව නැති වෙලා යනවා. ඔයාලත් පාඩම් කරන කම්මැලි පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියන කෙනෙක් නම් ඔයාලට පොඩි මොහොතකට හරි හිතෙනවනේ දැන් පාඩම් කරා නම් හරි පාඩම් කරමු කියලා. අන්නේ හිතුනේ ගමම්ම ගිහලා පොත අතට අරන් පාඩම් කරන්න පටන් ගන්න.
එතකොට පැයක් දෙකක් පාඩම් කරන් යන්න පුළුවන්. ඔයාලා හිතනම අර පොඩ්ඩක් එහෙ මෙහෙ ඇඹරි හිටියම තමයි ඔයාලට පාඩම් කරන්නේ ආසාව නැති වෙලා යන්නේ. ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් ඇහුවනේ මට කොමර්ස් වල අමාරුම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. මට ටිකක් ඉකෝන් අමාරුයි. හැබැයි මම ඉකෝන් වලට කැමතියි. මට බිස්නස් ස්ටඩි අමාරු නැහැ. හැබැයි මම බිස්නස් ස්ටඩි වලට කැමති නැහැ. ඔන්න ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ. මං ඉකෝන් කොච්චර අමාරු නම් මම ඒකට කැමති. BS වල තියෙන්නෙම තියරි. ඇත්තටම මම ඒක නිසා ඒ සබ්ජෙක්ට් එකට කැමති නැහැ. මට ඒක පාඩම් කරන්න හරිම අමාරුයි. මන්නම් හිතුවේ වැස්ස විදිහට පැයක් දෙකක්වත් වහී කියලා. හැබැයි විනාඩි 30ක්වත් වැස්සේ නෑ. ඉක්මනටම වැස්ස නැවතුණා. ඊට පස්සේ මාත් දවසේම කම්මැලි කී හිටපු නිසා අපි පොඩ්ඩක් ඇවිදින්න ගියා. බලන්නකො මේ ටිකේ ලස්සන. හරියට නිකන් වනාන්තරයේ මැදින් පාරක් හදලා ඒ පාරේ යනවා වගේ තමයි දැනෙන්නේ. මොකද මේ පැත්තෙන් කැලෑව, මේ පැත්තෙන් වැව. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැදිලා තනි පැසේදී තනිව හුරගෑ රැගණන් බලලා අවේශාවක පෑයුතරුවි පෑබැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන්. මෙතන වාන්දොරටු ඇරියම තමයි බලන්න එන්න ඕනි. ඒවට කියන්නේ වාන්දොරටු නේද මං හරියටම දන්නේ නැහැ. බලන්නකො මෙතන වතුර නෑනේ. දැන් කට්ටිය ඇවිල්ලා මාළු අල්ලනවා. මේ මෙතන ඉන්න ගොඩාක් අය ඉල්ල තියෙන මාළු අල්ලන්න. අද නම් ගොඩාක් පාඩම් වැඩ කරේ නැති වුණාට මේ දවස් 4ට සාපේක්ෂව මං අද පාඩම් වැඩ කරා. මට මේ දවස් 4-5 ගොඩාක් වැඩ මිස් වෙලා තිබ්බේ. ඉතින් ඒව එක දවසින් කවර් කරන්නත් බෑ.
මම මේක එකේ ඉඳන් පිළිවෙලට කතා ටික බලාගෙන ආවා. හැබැයි ඉතින් සිරස ටීවී එක 5යි 6යි දුන්නේ නෑනේ. ඉතින් ඒක නිසා ඒ දෙක බලන්න බැරි වුණා. හැබැයි ලස්සනම කතාව තමයි මං හිතන විදියට 6 වෙනි කතාව. ඒකත් දුන්නා නම් මං ගොඩක් සතුටුයි. මං කිව්වනේ මම හදාගත්ත ඩේලි ෆෑන් එක ඔයාලට අවසානට පෙන්වන්නම් කියලා. මෙන්න මේක තමයි මං හදාගත්තේ. මෙහෙමයි මගේ එක ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඔයාලා ඔයාලට ගැලපෙන එකක් හදාගන්න ඕනි. මං දවසට පාඩම් කරන්නේ සබ්ජෙක්ට් දෙකයිනේ. ඉතින් ඒක නිසා මං ඒ සබ්ජෙක්ට් දෙක විතරයි මෙතන දාලා තියෙන්නේ. ඔයාලා සබ්ජෙක්ට් 3 4 පාඩම් කරන කෙනෙක් නම් ඔයාලා ඔයාලට ගැලපෙන විදිහට සබ්ජෙක්ට් 4ක් 5ක් දාගන්න ඕනි. මං අද උදේ නැගිටලා පැය දෙකක් ෆෝන් එක බලන්න නැතුව හිටියා. මං කරා නම් මං ඒකට කළු පෑනෙන් හරි ලකුණක් දානවා. මං කරේ නැත්තම් මං ඒකට රතු පාටින් කතිර ලකුණක් දානවා. මං කිව්වනේ මං මේකට හොඳ පුරුදුත් ඇඩ් කරගත්තා කියලා. මං රසකාරක දාපු කෑම කන්නේ නැහැ කියන එකත් ඇඩ් කරගත්තා. හැබැයි අද නම් මම කෑවා. මං පේස්ටි කෑවා, රයිස් කෑවා. එතකොට මම එන ගමන් වඩේ එහෙමත් කෑවා. ඉතින් ඒක නිසා මං ඒකට වැරදි දැම්මා. මේකෙදි ඔයාලා ඔයාලටම අවංක වෙලා ඔයා එක කරා නම් හරියක් දාලා ඔයා එක කරේ නැත්නම් වැරද්දක් දාන්න. එතකොට ඊළඟ දවසේ ඔයා වැරද්දක් දාපු ඒවා අනිවාර්යෙන් ඔයා කරන්න බලන්න. එතකොට ඔයාට සතිය දෙකක් තුනක් යද්දි මේ ඔක්කොටම හරි ලකුණු දාගෙන යන්න පුළුවන් වෙයි. මං මගේ එකට පැය 6ක් පාඩම් කරනවා කියලා දාගෙන ඉන්නවා. හැබැයි මට අද පැය 4යි පාඩම් කරන්න පුළුවන් උනේ. හැබැයි මම මේ සතියෙම පැයක්වත් පාඩම් කරේ නැති නිසා මං ඒක ගැන සතුටු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේක ගැන අයිඩියා එකක් ගන්න නැති කියලා. එහෙනම් මේක කරන්න කැමති අය ඉන්නවා නම් මේක කරන්න. මොකද එතකොට ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ඇති වෙනවා. දවස ප්‍රොඩක්ටිව්ව ගෙවන්නත් මේක හොඳ ක්‍රමයක්. එහෙනම් අදට මම මෙතනින් මේ ලොග් එක නවත්තනවා. තවත් අලුත් ලස්සන ලොග් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න.